වන් මම වෛද්‍ය සම්පත් සේරම අදත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා වැලමිට් සංදියේ රෝග පිළිබඳව. අස්ථි සංධි කොඳුයට පෙළ ඇතුළු සියලුම රෝගාබාධ සඳහා දේශීය වෛද්‍ය ප්‍රතිකාර වෛද්‍ය බිමන්ත සම්පත් සේරම සිතුම්සා වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයේ පෙරළන්ද රාගම 071 2 33 89. වැලමිට් සංදියත් මිනිස්සුන්ට අත්‍යවශ්‍ය අපිට වැඩ කරන්න අත්‍යවශ්‍ය සංදියක්. මේ වැලමිට් සංදියේ රෝග ගණනාවක් තියෙනවා. වැලමිට් පනිනවා. ඒ කියන්නේ වැලමිට ඩිස්ලොකේෂන් එක. වැලමිට අවසන් වීමකට අමතරව වැලමිට සංදියේ තවත් රෝග කීපයක් තියෙනවා. ටෙනිස් එල්බෝ කියන රෝගය ඒකෙන් ප්‍රධානයි. වැලමිට හන්දියේ එක්තරා තැනක තියෙන මාංශ පේශියක් තද වෙන එක තමයි මේ ටෙනිස් එල්බෝ කියලා කියන්නේ. මේ වැඩිපුර අත මැණික් කටුව වෙහෙසවල වැඩ කරන අයට ඒ ටෙනිස් එල්බෝ වැඩිපුර එනවා. ඉතින් ඒකට බොහෝම බලගතු දේශීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ තියෙන ප්‍රතිකාර තියෙනවා. පටක පුරුල් ඖෂධ දින කිහිපයක් භාවිතා කළාම මේ ටෙනිස් එල්බෝ කියන රෝගය නම් සුව කර ගන්න පුළුවන්කම තියෙනවා. ඊට අමතරව වැලමිට සංදියේ තියෙන සමහර නහර සමහර මාංශ පේශි තදවීම හින්දාත් වැලමිට සංදිය ගොඩක් ආබාධ වලට ලක් වෙනවා. ඒ නිසා මේ වැලමිට සංදියේ ආබාධ ආපුහාම බොහොම ඉක්මනින් ක්‍රමවත්ව ප්‍රතිකාර කරන විධිමත් ප්‍රතිකාර කරන වෛද්‍යවරයෙක් කරා යන්න කියලා මම ඉල්ලා සිටිනවා. උණු වතුර ලුණු දාලා තවන ඒවා වගේ දේවල් මුලින් කළා බලලා හොඳ වෙන්නේ නැත්නම් ඒ වගේ වෛද්‍යවරයෙක්ගෙන් ප්‍රතිකාර කරන එක අපි හැමෝටම හොඳයි කියලා අපි හිතනවා. ස්තුතියි. අස්ථි සංධි කොඳුයට පෙළ ඇතුළු සියලුම රෝගාබාධ සඳහා දේශීය වෛද්‍ය ප්‍රතිකාර වෛද්‍ය බිමන්ත සම්පත් සේරම සිතුම්සා වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයේ පෙරළන්ද රාගම 071 2 33 89.